නිකමට හිතන්න උදේ නැගිටිනකොට ලොකු වැවක් පේන අලිරංචුවක් පේන හොටෙල් එකකට ලෝගෝ එකක් හැදුවොත් කොහොම තියෙද? ඉතින් මගේ නම හිරු නෑ. මම ඔයාලව අරගෙන යන්නේ පොළොන්නරුවේ මෑතක හැදිච්ච හොටෙල් එකක බ්‍රෑන්ඩින් ප්‍රොසෙස් එකකට. ඉතින් මට ක්ලයන්ට් එවලා තිබ්බා මේ හොටෙල් එකේ කන්ස්ට්‍රක්ෂන් සයිට් එකේ ෆොටෝස් ටිකකුයි ලොකේෂන් එකේ ෆොටෝස් ටිකකුයි. ඒ ටික බල බල ඉද්දි මට දෙයක් තේරුණා. ඒ තමයි මේ හොටෙල් එක තියෙන්නේ හරියට වැව ඉස්සරහමයි. ඉතින් වැවේ සන්රයිස් එකයි නිදහස යන අලිරංචුයි තමයි මේ හොටෙල් එකේ තියෙන වටිනම එක්ස්පීරියන්ස් එක කියලා මට හිතුනේ. ඇත්තටම මේ ෆොටෝස් ටික බල බල ඉද්දි මට අයිඩියාස් ටිකකුත් ඔලුවට ආවා. හැබැයි අයිඩියාස් ආවා කියලා මම ස්කෙච් කරන්නවත් මුකුත් අඳින්නවත් පටන් ගත්තේ නැහැ. මම ඊට කලින් කරන්න දේවල් ටිකක් තියෙනවා. මොකද මම රිසර්ච් එකක් කරා. මේ ඒරියා එකේ ක්ලයන්ට් ඉන්න කම්පියුටර්ස්ලා කවුද? ඒ වගේම අපේ ටාගට් ඔඩියන්ස් එක මොකක්ද? ඒ වගේම අපි ඉස්සරහට මොන වගේ ප්ලැට්ෆෝම් වලද මාකට් කරන්නේ? කොහොමද මාකට් කරන්නේ? ඒත් එක්කම අපි කරන ඩිසයින්ස් මොන වගේ තැන්වලද අපි ප්‍රින්ට් කරන්නේ? ඔන්න ඔය වගේ දේවල්. ඊට පස්සේ මම මූඩ් බෝඩ් එකක් හදලා ක්ලයන්ට් දුන්නා. ඉතින් ඒකට ක්ලයන්ට්ගෙන් 100% ග්‍රීන් ලයිට් එක ලැබුණා. ඉතින් ඊළඟට තමයි ෆන්ම පාර්ට් එක ස්කෙචින්. මට ඇත්තටම ඕන උනේ ක්ලයන්ට් එවපු ෆොටෝස් වල තිබ්බ විදියට හොටෙල් රූම් එකේ ජනේලෙන් දකින දේ ඒ විදියටම ලෝගෝ එකට තියෙන්නේ. ඉර වැව සහ අලි මේ තුනම එකතු කරලා මම මිනිමල් ප්‍රීමියම් මාක් එකක් ස්කෙච් කරා. ඉතින් බ්‍රෑන්ඩ් අයිඩෙන්ටිටි එකක් කියන්නේ නිකම්ම නිකන් එකතු කරගත්ත රූප ටිකක්වත් චිත්‍ර ටිකක්වත් නෙවෙයි. ඒක තමයි බ්‍රෑන්ඩ් එකේ ෆීලිං එක. එහෙම නැත්නම් බ්‍රෑන්ඩ් එකේ වයිබ් එක. ඩිසයිනර් කෙනෙක් විදියට මම මෙහෙම තමයි මේ අලුතෙන් හදපු බ්‍රෑන්ඩ් නිව් හොටෙල් එකට පණ දුන්නේ. ඉතින් මේ ඩිසයින් ප්‍රොසෙස් එක ගැන ඔයාලට මොකද හිතෙන්නේ? ඔයාලගේ අදහස් පල්ලෙන් කමෙන්ට් කරලා යන්න. ඒ වගේම ඉස්සරහටත් මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් මාව ෆලෝ කරන්න අමතක කරන්න එපා.